විජය කුමාරතුංග ගැන කතා කරා. දැන් සමාජ මාධ්‍යවල මේ ගැන දැඩි මතන අපිට ප්‍රශ්න ගොඩාක් කියලා තිබ්බා මේ සම්බන්ධයෙන් අහන්න කියලා. දැන් ඔබ 1982ද ඉපදුනේ. ඔව්. එතකොට විශේෂයෙන්ම දැන් ඔබ කියනවා විජය කුමාරතුංගත් එක්ක දේශපාලනය කළා කියලා. ඒතර දැන් ඇත්තටම විජය කුමාරතුංග ඊටක්ෂයට පත් වෙන 1988 පෙබරවාරි 10. ඔව්. එතකොට චතුර සේනාරත්නට අවුරුදු 6යි. කොහොමද මේ අවුරුදු 6ක් කියන්නේ තාම ඉස්කෝලේවත් ගියේ නැති ලදරුවෙක් ඔහුට දේශපාලනයක් දැනගන්න විදියක් නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. නමුත් ඔබ වගේ විචාරශීලී ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක්ට මේක හොයාගන්න පුළුවන්. ඔය මාධ්‍ය ජාලාවල අර සූකරයා අසූචි ගොඩේම බුදිනෝ වගේ එතනින් මඩවලින් තොර දේශපාලනයක් දන්නේ නැති විචක්ෂණශීලී බුද්ධියක් නැති අයට ඕක වැඩක් තේරුම් ගන්න බෑ. නමුත් මේ රට ගැන හොයන ඕනෑම දේශපාලන ඇතුළාන්තය දන්න එක්කෙනෙක්ට හොයාගන්න පුළුවන්. සෝම කිරියල්ල හිටපු විශාඛා පෙරපාසලේ හිටපු විදුහල්පතිතුමිය මම 1986 දී විජය කුමාරතුංගට ජය වේවා කියලා විජය කුමාරතුංග වෙනුවෙන් පෙරපාසල ඇතුලේ පෙළපාලියක් ගිය පුද්ගලයෙක්. මම අවුරුදු 4 දී ඔබ පෙළපාලියක් යනවා විජය කුමාරතුංග. ඔව් විජය කුමාරතුංග හරි පුදුමයිනේ මම අපිට. ඔව් ඉතින් ඒ පුදුමේ හින්දා තමයි මේ රටේ දැවැන්ත සිවිල් ව්‍යාපාරයක් ගොඩනැගීමේ පරිචය මට ලැබුණේ. නැත්තම් මගේ පියත් එක්ක ජීවිත කාලය පුරා සටන් කරපු රතනහාමුදුරුවන්ව මාත් එක්ක එක සඳවුරට ගේන්න මට හැකියාවක් එනවා. ඔබ කියන්නේ අවුරුදු 4 SriLankamirror.com